අපි නාරෝපා මුනිවරයාගේ තුන්වෝ තාප යෝග අභ්‍යාසයේ ආරම්භක ඉරියව් සහ අභ්‍යාස ගැන අද සාකච්ඡා කරමු. මේ අභ්‍යාසයට කැමති නම් පුටුවක වාඩිලා කරන්න පුළුවන්. එහෙම නැත්නම් එරමිනිය ගොතාගෙන කරන්න පුළුවන්. උසස්ම ප්‍රතිඵල ලබා ගන්න නම් ලෝටස් පොස්චර් එකෙන් කකුල් තියා ගන්න ඕන. දැන් අපි බලමු මේක කොච්චර සරලද කියලා. මෙතනදී කරන්නේ හුස්ම අනුක්‍රමයෙන් පුරවලා අනුක්‍රමයෙන් හුස්ම එළියට යවනවා. මේක නිවැරදිව කරොත් ශරීරයේ විශාල තාපයක් දැනෙනවා දාඩි දාන ගන්නවා. ඒ වගේම මේ අභ්‍යාසය කරොත් සිසිල් තැනක ඉතාම ඉක්මනට සමාධිය වැඩෙනවා. මේ අභ්‍යාසය කරන්න ආකාර විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මේ අභ්‍යාසයේ ඉදිරි පියවරල් තියෙනවා විශාල ප්‍රමාණයක්. සමහර පියවර ඉතාම අසීරු පියවරල් තියෙනවා. අපි මේ ලේසි පියවර පටන් ගන්නෙ. පළවෙනිම මෙන්න මේ ආකාරයට තුමෝ කරන්නේ හුස්ම අරගෙන යත් බඩට පුරව ගන්නවා. ඊට පස්සේ බඩට පුරවගෙන ඒක ආපහු පපුවට පුරව ගන්නවා. ඊට පස්සේ වේගෙන් ඊතලයක් වගේ හුස්ම පිට කරනවා. දැන් අපි බලමු. දැන් මම තුමෝ අභ්‍යාසයේ එකපාරයි කරේ හිත ශනිකව සමාධිගත වුණා. දැන් ඕනනම් අපිට 10 පාරක් 20 පාරක් කරන්න පුළුවන්. වැඩේ තියෙන්නේ අභ්‍යාසය අතරදී ශනිකව හිත සමාධිගත වෙනවා. ඒක පුදුමාකාර බල සම්පන්න අභ්‍යාසයක්.